අයබෝන් අදත් අලුත් මාතෘකාවක් අරගෙන ඔන්න මම ඔයාලගේ ළඟට ආවා. අද මාතෘකාවේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපිට එදිනෙදා සමාජයේදී දකින්න වෙන, විඳින්න වෙන, ඇහෙන්න වෙන දෙයක් ගැන. ඉතින් අද මේ කතා කරනදී සමහරවිට ඔයාලගේ ජීවිතේ ගොඩාක් වැදගත් අවස්ථාවලදී, ඒ වගේම ඔයාලගේ ජීවිතේ යම්කිසි වැඩ කටයුතු කරගෙන යන අවස්ථාවකදී අත්විඳින්න වෙලා ඇති. ඒ අත්විඳින්න වෙච්ච දේත් එක්ක ඔබට යම්කිසි තරහක් එහෙම නැත්නම් යම්කිසි කෝපයක් ඇති වෙන්නේ නැති මේ කරන දේ හරිද වැරදිද කියලා. මේ කරන්නේ මොකද්ද? මේ කරන්නේ කවුද? ඒ දෙයින් ඔයාලට වෙච්ච බලපෑම ගැන තමයි මම මේ අද කතා කරන්න යන්නේ. ඉතින් අපි මාතෘකාවට බහිමු. අද මාතෘකාව තමයි මේ බලෙන් යම්කිසි දේවල් අපිට අසන්නට සැලැස්වීම කියන කාරණාව. ඉතින් මේකෙදි ඔයාලා හිතනවා මොනවද මේ බලෙන් අපිට අසන්නට සලස්වන දේවල් කියන්නේ කොහොමද එහෙම කරන්නේ? මිනිස්සුන්ට එහෙම කරන්න බෑනේ කියලා. හැබැයි මම මේ කියන කාරණා ටික ඔයාලා අත්විඳලා ඇති, අත්දැකලා ඇති, ඔයාලට සමහරවිට මේ හින්දාම ඔයාලට වෙච්ච අපහසුතාවෙන්ද ඔයාලට අසීමිත තරහට නැත්නම් කෝපයටපත් වෙලත් ඇති. අපි පොඩි උදාහරණ කිහිපයක් අරන් බලමුකෝ. මෙන්න මේ කියන කාරණා මේ කියන පුද්ගලයන් විසින් කරනකොට ඔයාලා ඒක සතුටින් බාර ගන්නවද? එහෙම නැත්නම් ඔයාලට ඒක ඇත්තටම කරදරයක්ද කියන එක අපි පොඩ්ඩක් හොයලා බලමු. පළවෙනි කාරණාව තමයි ආගමික පූජාස්ථාන වලින් නැත්නම් ආගමික සිද්ධාස්ථාන වලින් බලෙන් ධර්මය අසන්නට සැලැස්වීම. උදාහරණයක් විදිහට උදේට පාන්දර 5ට විතර පිරිත් දාන්න පටන් ගන්නවා පන්සල් වලින්. ඒ දාන පිරිත් දාන්නේ මුළු ගමටම ඇහෙන්නේ. එතකොට මේ මුළු ගමේම ඉන්න සියලුම දෙනාට ඇහෙන්න දැම්මා වගේම ඒ අවස්ථාවේදී නිදාගෙන ඉන්න සියලු දෙනාම ඇහැරවීමකුත් මේකෙන් සිද්ධ වෙනවා. කියන්නේ මානව නිදහසට යම්කිසි බාධාවක් ඇති වෙනවා. මේක පන්සලේ තියෙන මේ පිරිත් මේ සත්ගායනා උදේ පාන්දර 5ට දාන එක විතරක් නෙමෙයි. මුස්ලිම් පල්ලිවල එහෙම නැත්නම් හින්දු ආගමික සිද්ධාස්ථානවල, කතෝලික පල්ලිවල මේ කියන සියලුම සිද්ධාස්ථානවල උදේ පාන්දරට එහෙම නැත්නම් හවසට මේ ආගමික දේශනාවන් එහෙම නැත්නම් ගායනාවන් යම්කිසි පණිවිඩ ලබා දීම මුළු ගමටම ඉතා විශාල ශබ්දයක් ඇතුව ලවුඩ් ස්පීකර් දාලා කරනවා. ඉතින් මේ කරන දේ හරිද? මේ කරන දේ මෙහෙම කරන්න පුළුවන්. මේ කරන දේ මිනිසුන්ට කරදරයක් වෙන්නේම නැද්ද? ඉතින් ඇත්තම කතාව මේ ආගමික කාරණා කියන දේවල් මිනිසුන්ට බලෙන් අස්සවන්න සලස්වන්න බෑ. ඇත්තම මිනිසුන්ට ඒක බලෙන් දෙන එක වැරදි. මගේ පෞද්ගලික තීරණය නම් ඒ ආගමික සිද්ධාස්ථානයේ ඇතුළට ඇසෙන පරිදි පමණක් එම ආගමික දේශනාවන් එහෙම නැත්නම් ඒ ගායනාවන් මොකක් හරි එක දාන්න පුළුවන් නම් ඒක තමයි ඒ ආගමික සිද්ධාස්ථානයේ ඒ ගමට ඒ සමාජයට ඔවුන්ගේ ශ්‍රාවක පිරිසට කරන්න පුළුවන් ලොකුම උදව්ව. ඒකට හේතුව මම කියන්නම්. දැන් අපි හිතලා බලමුකෝ මේ පිරිත් හරි එහෙම නැත්නම් උදේට යන මුස්ලිම් ඒ ආගමික ඉස්ලාම් ආගමික ගායනා හරි එහෙම නැත්නම් හින්දු ආගමික ගායනා හරි එහෙම නැත්නම් ක්‍රිස්තියානි පල්ලියක තියෙන ඒ ආගමික ගායනා හරි මේ සියලු දේම මිනිස්සු නිතර අහලා පුරුදු දේවල්. ඒවා පන්සලට හෝ ඒ අදාළ පූජ ස්ථානයට ගියන් පස්සේ උන්ට නිතර අහලා පුරුදු දේවල්. ඒවා බලෙන් ඇස්වීමට සැලසිය යුතු දේවල් නෙවෙයි. දැන් අපි මේ උදේ පාන්දර 5ට විතර මේ පූජාවක් පටන් ගන්නගෙන දානවා කියන්නේ දැන් හිතලා බලන්න සමහර දරුවෝ ඉන්නවා උදේ පාන්දර විභාගයට පාඩම් කරන. ඒ දරුවන්ට විභාගයට පාඩම් කිරීමේ තියෙන නැත්නම් අධ්‍යාපන කටයුතු කර ගැනීමට මේක මහත් බාධාවක්. මොකද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නැත්නම් කන්සන්ට්‍රේට් කරගෙන ફોකස් කරගෙන ඔවුන් මේ පාඩමට ඒ විෂයට අවශ්‍ය දේවල් ටික සූදානම් කරගෙන පාඩම් කරගෙන ඉතින් මේ වගේ දෙයක් දාන්න පටන් ගත්තම ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හරියට කරගෙන යෑමේ හැකියාවක් නැහැ. ඉතින් අධ්‍යාපන කටයුතු අඩාල වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම හිතලා බලන්නකෝ අසරණ වෙච්ච රෝගී වෙච්ච පුද්ගලෙක් ඉන්නවා කියලා නැත්නම් වයසක පුද්ගලෙක් ඉන්නවා කියලා බොහෝ විට රෝගී වෙච්ච පුද්ගලයන්ට මේ නිදාගෙන ඉන්න වෙලාවෙ එහෙම නැත්නම් ඔවුන් නිදහසේ ඉන්න වෙලාවෙදී ඔවුන්ට අවශ්‍ය ඒ නිදහස නැතිවීම නිින්දෙන් ඇහැරීම තුළින් ඔවුන්ගේ ජීවිතේ සම්පූර්ණ දවසේ රුටීන් එක එහෙම නැත්නම් දවසේ චර්යාවන් කඩාකප්පල් වීමටපත් වීම නිසා ඔවුන්ගේ අසනීප තත්ත්ව වැඩි වීමටත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන් වයසක පුද්ගලයන් ඔවුන් ගොඩක් වෙලාවට රැට නිින්ද යන්නේ නැහැ. ඔවුන්ට උදේවරුේ තමයි නිින්ද යන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔවුන්ගේ නිින්ද කැඩීම තුළින් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට පවා මේ ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේක සාමාන්‍යයෙන් අපි හිතමු සාමාන්‍ය මිනිස්සු කිසිම ලෙඩ රෝගයක් නැති කිසිම විභාගයක් කිසිම දෙයක් නොකරන සාමාන්‍ය මිනිස්සෙකුට කොහොමද මේක වෙන්නේ කියලා. සාමාන්‍ය මිනිස්සෙක් මේක අපි කියමු සාමාන්‍යයෙන් අපි නිදහසේ ඉන්නවා කියලා. අපි නිදහසේ ඉන්නවා කියන අපි කාටවත් කරදරයක් නොවි අපි අපේ නිදහස භුක්ති විඳිනවා කියන කාරණේ. අන්න ඒ කාරණාවේදී අපි මේ උදේට හෝ හවසට හෝ අපි නිදහස භුක්ති විඳින අවස්ථාවේදී යම්කිසි ශබ්ද දූෂණයක් වෙනවා නම් අපේ නිදහසට බාධාවක් වෙනවා නම් ඒක ඇත්තටම ඒක අනුමත කළ යුතු කාරණාවක්, අනුමත කළ හැකි කාරණාවක් නෙවෙයි. ඉතින් මේ කාරණා දෙකත් එක්ක ගත්තම
අපි මේ ආගමික සිද්ධාස්ථාන වලින් බලෙන් මේ කරන මේ ක්‍රියාකාරකම් අනුමත කළ හැකි කාරණාවක් නෙවෙයි. මේ ඇත්තටම ප්‍රධාන වශයෙන් ගත්තොත් එම් ශබ්ද දූෂණයක්. ඒ වගේම මේ මගින් සමාජයේ විශාල පිරිසකට යම් කිසි අපහසුතාවයකට පත් වෙන විශේෂයෙන් පන්සලක් හෝ ආගමික සිද්ධාස්ථානයක් අසලම ජීවත් වෙන පිරිසට විශාල බාධාවක් මේක. මොකද ඔවුන් උදේට නැගිටිනකොටත් මේක මේ විශාල ශබ්දයක් ඇහෙනවා. ඊට පස්සේ හවසටත් මේක ඇහෙනවා. ඊට පස්සේ මොකක් හරි පුණ්‍ය පින්කමක් එහෙම නැත්නම් මොකක් හරි ආගමික කටයුත්තක් වෙද්දී දවස පුරාම මේවා දාලා තියෙනවා. දවස පුරාම ලවුඩ් ස්පීකර් දාලා මේවා දාලා තියෙනවා. ඒකට එයාලගේ ඒ දවස පුරාම වුන් මානසික පීඩනයක ඉන්නේ. මානසිකව වුන් ඊටම අපහසුතාවයකට පත් වෙලා තියෙන මේවා අනුමත කළ හැකි කාරණා නෙවෙයි. ඒ වගේම මේ වගේ තවත් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ආගමික සිද්ධාස්ථාන විතරක් නෙවෙයි. තමන්ගේ අසල්වාසීන් එහෙම නැත්නම් තමන්ගේ තමන් ඉන්න ප්‍රදේශයේ යම්කිසි නිවසක උත්සවයක් තියෙද්දි ඒ නිවසේ තියෙන උත්සවයේ අවස්ථාවේදී මේක පිරිත් පින්කමක් වෙන්න පුළුවන්, දානමය පින්කමක් වෙන්න පුළුවන්, මලගෙදරක් වෙන්න පුළුවන්, උපන්දින සාදයක් වෙන්න පුළුවන්, විවාහෝත්සවයක් වෙන්න පුළුවන්. මොනෑම අවස්ථාවකදී මේ ලවුඩ් ස්පීකර් දාලා එහෙම නැත්නම් ගමටම ඇහෙන්න කන පැලෙන්න මේ සින්දු දාගෙන එහෙම නැත්නම් ඒ ආගමික කටයුතු හරි මොන හරි ඒ පෞද්ගලික මට්ටමින් කරන දේවල් දාලා මුළු ගමටම මේක දානවා කියන එකත් ශබ්ද දූෂණයක් සහ මිනිසුන්ගේ නිදහසට බාධා කිරීමක්. ඉතින් මේ කියන කාරණා මේ ලවුඩ් ස්පීකර් එක එහෙම නැත්නම් මේ බෆල් නැත්නම් එන්න කලින් මේ ලංකාවේ තිබ්බ කාරණා නෙවෙයි. ගොඩක් වෙලාවට ගෙදර පිරිත් පින්කමක් තියද්දී ඒ ගෙදර ආවට පරිසරයට ඇසෙන විදියට පමණයි මේ ස්වාමින් වහන්සේලාගේ මේ ශබ්දය යන්නේ. ඉතින් ඒතකොට ඒ අවශ්‍ය ස්ථානයට පිරිත් පින්කමක් හෝ යම් කිසි කාරණාවකට පැමිණෙන පිරිසට පමණයි ඒක ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ. ඒ වගේම ඔය උපන්දින සාදයක් හෝ යම් කිසි වෙන මොකක් හරි සාදයක් තිබ්බොත් එimhe සින්දු කියන එක ඒක ඒ අදාළ නිවස හෝ නිවාස කිහිපයට පමණක් සීමා වෙන කාරණාවක් වෙනවා. මොකද මේ නිවාස කිහිපයක් වගේ වුණත් ඒ කට්ටිය ගොඩක් වෙලාට ඒ කාලෙදි මම කියන්නේ මේ ලවුඩ් ස්පීකර් එන්න කලින් සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අල්ලපු ගෙදර කොටහළු ගයක් තියෙනවා නේ. ඒ කොටහළුගෙන් පස්සේ සින්දු කියලා නටනවා නම් අහල පහල ගෙවල් කට්ටියත් එකට සම්බන්ධ වෙනවා. හැබැයි ඒක එදා දවසෙන් ඉවරයි. නමුත් වර්තමානයේ මොකද්ද වෙන්නේ? වර්තමානයේදී මේ ගොඩක් ගෙවල් වල වෙන්නේ තමන්ගේ ගෙදරට විතරක් නෙමෙයි අහල පහල ගෙවල් 10 15කටම ඇහෙන්න මේ වගේ ශබ්දය ඉතා ඉහළ මට්ටමින් දාලා තමන් ශ්‍රවණය කරන ගීත හෝ නැත්නම් තමන්ගේ ඒ රුචිකත්වය අනුව තමන් ශ්‍රවණය කරන දේවල් ඉතා විශාල ශබ්දයක් ඇතුව ප්‍රචාරය කරනවා. ඉතින් ඒක ඇත්තටම අනිත් ගෙවල් මිනිසුන්ට අහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඒ මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට සහ ඒ මිනිසුන්ගේ නිදහසට බාධා කිරීමක්. තමන් අහන්න කැමති අමරදේවක සින්දුවද එහෙම නැත්නම් ඉංග්‍රීසි සින්දුවද දෙමළ සින්දුවද වෙන සින්දුවද කියන කාරණාව අනිත් ගෙදර මිනිස්සයාට හිරිහැරයක් හිංසාවක් නොවිය යුතුයි. ඒ වගේම ඒ ගෙදර මිනිස්සු සමහරවිට අමරදේවක සින්දු අහන්න කැමති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ගෙදර මිනිස්සු ඒ රුචිකත්වය නැති වෙන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සුන්ගේ නිදහසට බාධා කිරීම කියන එකත් ඇත්තටම වැරදි කාරණාවක්. ඉතින් මම මේ කියන කාරණාව නිසා ඔබත් ඇත්තටම අපහසුතාවයට පත් වෙලා ඇති. මමත් අපහසුතාවයට පත් වෙලා තිනවා. මම ওই භාගයට පාඩම් කරන දවස්වල මගේ අහල පහල තිබ්බ පන්සල් වලින් පන්සල් දෙකක් ඇත්තටම තිබ්බා. පන්සල් දෙකෙන්ම උදේට සහ සවසට මේ පිරිත් සජ්ජායනා කිරීම, ඒ වගේ මහල පහල ගෙවල් වල බර්ත්ඩේ පාටිස් එහෙම නැත්නම් වෙන යම් උත්සව අවස්ථාවලදී ගමටම මේ ඇහෙන්න මේ සින්දු දැමීම නිසා මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න තිබ්බ ෂෙඩියුල්ස් මට සම්පූර්ණ වෙනස් කරන්න වුණා. සමහරවිට මගේ විභාග වලට පවා ඒක බලපෑමක් වුණා. ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් එimhe අපි හිතමුකෝ දැන් මම පාඩම් කරන වෙලාව සාමාන්‍යයෙන් රෑ 9 ඉඳලා රෑ 12 නැත්නම් 1 2 වෙනකන් කියලා. ඉතින් රෑ එළි වෙනකමුත් පිරිත් දාලා තියෙනවනම් මට ඒක කරගන්න නැහැ. මම ගොඩක් වෙලාවට උදේ පාන්දරට පාඩම් කරලා පෙළනවා. හැබැයි උදේ පාන්දරටත් මම මේ පිරිත් නැවතත් අහන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පාඩිය තිබිල වෙලා පහුවෙන්ද රෑ මට පාඩම් කරගන්න බැරි වුණා. මට කන්සන්ට්‍රේට් කරගන්න බැරිද මම නිදාගෙන පහුවෙන්ද උදේ හැරෙද්දී පන්සලේ පිරිත් නැවතත් සත්‍යයනේ පටන් ගත්තම ගමටම මේ කන පැලෙන්න දාලා අන්තිමට මගේ අධ්‍යාපන කටයුතු කරගන්න මගේ මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යාමට නොහැකියාවක් ඇති වීම නිසා මට අධ්‍යාපන කටයුතු වලදී යම්කිසි අපහසුතාවයක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ වගේ වෙලාවට කන් දෙක වහගෙන ඉන්න වෙනවා මේ පාඩම් කරනලාට. හැබැයි කන්සන්ට්‍රේට් කරගන්න අමාරු. ඔළුවට යම්කිසි දෙයක් දමා ගැනීම අපහසුතාවයක් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවලට ඔයාලත්පත් වෙලා ඇති. ඉතින් මම ඔයාලට පොඩි උපදෙසක් දෙන්නම්. ඉතින් ඔයාලා ගෙදර උත්සවයක් එහෙම නැත්නම් ඔයාලා ගෙදර මේ වගේ ආගමික හෝ පෞද්ගලික උත්සවයක් තියෙනවා නම් තමන්ගේ ගෙදරට විතරක් ඇහෙන්න මේ අවශ්‍ය ශබ්දය පරිපාලනය කරගන්න අනිත් ගෙවල් වලට කරදරයක් වෙන්න දෙන්න එපා. ඒ වගේම ඔයගේ ප්‍රදේශයේ යම්කිසි උත්සවයක් එහෙම නැත්නම් යම්කිසි ආගමික කටයුත්තක් එහෙම නැත්නම් වෙන මොකක් හරි උත්සවයක් තියෙනවා නම් ඒ උත්සවය ඕගනයිස් කරන කට්ටිය නැත්නම් සංවිධායක මණ්ඩලයට කියන්න කරුණාකර එම බල ප්‍රදේශයේ තියෙන අනිත් ගෙවල් වලට කිසිම හානියක් මේ ශබ්ද දූෂණයක් ඇති නොවන ආකාරයට ඒ තමන් වැඩ කටයුතු කරගෙන යන කොටසට පමණක් ඒ ශබ්දය ඇසෙන පරිදි කටයුතු කරගෙන යන්න කියලා. තමන්ගේ නිදහසට ඇති බාධා ඉවත් කිරීමට තමන්ට අයිතියක් තියෙනවා. ඒ වගේම තමන්ගේ නිදහස භුක්ති විඳීමට තමන්ට අයිතියක් තියෙනවා. හින්දා තමන්ට නිදහස නැති වෙනවා නම් ඒට විරුද්ධව ඒ කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන්නත් ඔබට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා
අද මෙම කතා කරපු දේ ඔයාලට ජීවිතයේ යම්කිසි දවසක යම්කිසි කාලයක වෙලා ඇති ඉදිරියේදීත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හින්දා මේ පිළිබඳව යම්කිසි අවධානයක් යොමු කරන කියලා ඉල්ලන ගමන්ම ඔබට යම්කිසි මේ වගේ ශබ්ද දූෂණයක් නිසා අපහසුතාවයක් පත් වෙනවා නම් වහාම ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න, ඔබගේ විරෝධත්වය පළ කරන්න, ඒ වගේම මේ අනිත් අයට බාධාවක් වන පරිදි මේ වගේ මේ උත්සව සංවිධානය කිරීම මින් මත්තට නැති කරන්නත් අපි මේක යම්කිසි ක්‍රියාමාර්ගයක් හැටියට ගන්න පුළුවන් නම් අපි රටක් විදියට අපි ජනතාවක් විදියට අපිට මේක කරගන්න පුළුවන් නම් ඇත්තටම සාමකාමීව බොහොම නිදහසව අපිට අපේ ජීවිතේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ අදාළ පූජා කටයුතු සහ අනෙකුත් උත්සව කටයුතු කරගෙන යන්නට තමන්ගේ කටයුතුත් කිසි කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන්. ඉතින් අද කතාව මම හිතන්නේ ඔයාලට ගොඩක් රිලේට් වෙන්න ඇති කාරණාවක් කියලා මම හිතනවා. ඉතින් මේ වගේ තවත් වටින කියන කාරණා පිළිබඳව ඔයාලත් එක්ක කතා කරන්න ඕන නම් ඒ වගේ මොන හරි මාතෘකා තියෙනවා නම් මාත් එක්ක ෂෙයා කරන්න කියලා ඉල්ලන ගමන් මගේ මේක YouTube එකේ වීඩියෝස් වල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා ඉල්ලන ගමන් මේ වීඩියෝස් හොඳයි වටි කියලා හිතනවා නම් මේක අනිත් අයට බලන්න ෂෙයා කරන කියලා ඉල්ලීම කරන ගමන්ම ගිහින් නම් ආය දවසකදී අලුත් මාතෘකාවකින් අපි හම්බෙමු. එතකන් සුබ දවසක්. පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න.